පුතේ භාග සංසන්දනය කියලා කියන්නේ දැන් උදාහරණයක් විදිහට පුතේ අපිත් එක එක දේවල් සංසන්දනය කරලා බලනවා නේද? නැද්ද? නේ? දැන් අපි හිතනවා මෙහිම මම අරයට වඩා සුදුයිද? හරිද? මම අරයට වඩා කළුයිද? මෙයා මට වඩා උසයි. හරිද? මෙයා මට වඩා මිටි. එහෙම අපි සංසන්දනය කරලා බලනවා සමහර වෙලාවට නේ. හරි? එතකොට ඇයි මම සුදු නැත්තේ කියලා කල්පනා කරනවා. හරි? දැන් එහෙම දේවල් තියෙනවා. දැන් අපි බලනවා සමහරට අපි ආසම කාර් එකක් ගියාම මට නෑ මේ වගේ කාර් එකක්. හැබැයි යාට තියෙනවා. එහෙම බලන අවස්ථා තියෙනවා. අන්න ඒකට අපි පුතේ කියනවා මොකද්ද? සංසන්දනය කරනවා කියන්නේ. හැබැයි මම එක දෙයක් කියන්නම් ඔයාලට ජීවිතේට දෙයක් ගන්නත් එක්ක පුතේ කවදාවත් අපි දෙයක් සංසන්දනය කරන්න ගියොත් අපිට ජීවිතේ සතුටක් තියෙයිද? නෑ. කියන්නේ පුතේ දැන් අපිට ලැබිච්ච දේවල් වලින් අපි සතුට වෙන්න ඕනේ නේද? දැන් මට තියෙන බයික් එකක්. මට කාර් එකක් නෑ. පුතේ දැන් ඔහොම ගත්තම මම පාරේ යන කාර්, ඒ වගේම මම ආසම කාර් පුතේ පාරේ යනකොට දෙපාරක් හැරිලා බලනවා. හරි. හැබැයි පුතේ මට එකක් නෑනේ. එහෙම නැහැ කියලා මම සංසන්දනය කරනවා. ඔබ වරයට තියෙනවා මට නෑ. හරි. එහෙම කියලා සංසන්දනය. මට පුතේ සතුටක් තියෙයිද නෑ? මම හැමතිස්සෙම ඉන්නේ ඒ සිතුවිල්ලේ. මට තියෙන දේ ගැන සතුටු වෙන්නේ නෑ. මම කල්පනා කරන්නේ මට බයික් එකක්වත් තියෙනවා. ඒතර මේ බයික් එකකුත් නැතුව මං කාලයක් හිටියා කියන එක මට ඒ වෙලෙට හිතෙන්නේ නෑ. ඒතර පුතේ අපි එහෙම සතුටක් එන්නේ දැන් නිකන් හිතන්න මම හිතනවා අම්මෝ මම කළුයි මම සුදු නෑ. අරයා සුදුයි මට වඩා. එහෙම හිතන්න ගියොත් පුතේ ජීවිතේ සතුටක් නෑ. අපිට ලැබිච්ච පාටක් තියෙනවා අපේ විදිහක් තියෙනවා. ඒක අපි ලස්සනට දකින්න ඕනේ. හරි. එහෙම හිතන්න දැන් ඔයාලට හිතලා තියෙන දේ එක දවසක් හරි මොනවා හරි පැත්තකින් පොඩි කාලේ ඉඳලා මේ වෙනකොට මොකක් හරි දෙයක් හිතලා තියෙන. මට තියෙනවා නේද මට නැහැ. එහෙම කියලා එකක් හිතලා තියෙන. ඒ හිතනකොට දුකයි නේද? නේ දුකක් එනවනේ. ඒ නිසා පුතේ හිත සංසන්දනය කරන්න කියොත් අපිට කවදාවත් ජීවිතේ සතුටක් නැහැ.